බලන්න කොළඹ නගරේ වෙනස මාස 6ක් යනකොට. ඉර පායනවා කියවනේ. ඊයේ මං කිව්වනේ මේ தත්ත්වය හරියටම විශ්වාසයි කියලා. බඩේවත් වගේ කිව්වා, හිරු උදා වෙනවා වගේ විශ්වාසයි කියලා කිව්වේ. ඒ තරම් අපට මහජන නියෝජ්‍යයන්ගේ විශ්වාසය අපිට පළ කරලා තිබුණා. ඉතින් අපි අහනවා අද 62ක ලේඛනයක් දැම්මනේ උදේ. මොකද්ද උනේ? ඒක නිසා තමයි අපි නිතරම යථාර්ථය ඇතුළේ ජීවත් වෙන්නේ. කොළඹ නගර සභාවේ බලපදේශයේ ජනතාවගේ ජයග්‍රහණයක් විශේෂයෙන්ම මධ්‍යම රජයේ ආශිර්වාදය ලබන්න තරම් කොළඹ නගර සභාව වාසනාවන්ත වෙලා තිනවා. ඉතින් ඒක නිසා මේ தত্ত্বය පිළිබඳව පූර්ව විග්‍රහයක් අපිට තිබුණා. මම හිතන්නේ මේක කොළඹ නගරයේ ජනතාවගේ ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස අපි මෙහොතේ සනිටුවන් කරනවා. ජනතාවට අද පටන් මේ නගර සභාවේ සතු ආදායම ඇත්ත වශයෙන්ම නගරේ ජනතාවට බෙදුනේ නැහැ. ඒක පහසුකම් ලෙස ගියේ නැහැ. ඉතිහාසයේ අද දවසේ හැරවුම් ලක්ෂයක් සනිටුවන් කරනවා. ජනතාවගේ ජයග්‍රහණයක් තමයි අද සිද්ධ වුණේ. බලන්න කොළඹ නගරේ වෙනස මාස 6ක් යනකොට.